අම්මයි තාත්තයි දෙන්නත් ගියා. දැන් නැන්දක් ගිහින්. මට දැන් කවුරුත්ම නැහැ. ජනප්‍රිය නිලී සෙනාලි ෆොන්සේකාගෙන් සංවේදී හිලිදරව්වක්. ජනප්‍රිය රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකාගේ මව සහ පියා යන දෙදෙනාම මේ වෙන විට ජීවිතයෙන් සමුගෙන ගොස් ටික කාලයක් වනවා. ඇගේ තනි නොතනීට ඇයට සිටියේ ඇගේ නැන්දා වන මාල්නී ෆොන්සේකා මහත්මියයි. මේ වෙන විට ඇයද සමුගෙන ගොස් සති දෙකකට ආසන්න කාලයක් වනවා. සෙනාලි ඉතා වේදනාවෙන් පවසන්නේ මෙවන් කතාවක්. අම්මා තාත්තගෙන් පස්සේ මං වැඩිපුරම විශ්වාස කළේ නැන්දව. පොඩි කාලේ ඉඳන් මං ගොඩක් මගේ දුක හංගන් ඉන්න පුරුදු වෙච්ච කෙනෙක්. එළියට දුක පෙන්වන්නේ නැතුව hina වෙලා ඉන්න පුරුදු වුණු කෙනෙක්. අම්මා තාත්තගෙන් පස්සේ මං දුක බෙදාගත්තේ ජීවිතේ වෙන දේවල් මිනිස්සු මාව රිද්දන දේවල් අනිත් අයගේ ඕපදූප කිව්වේ නැන්දා එක්ක විතරයි. ඒ වෙලාවට එයා මට බයින්න පටන් ගත්තේ මේ කෙල්ල ටොක්ක්ක් අනින්න ඕනේ කියලා. එහෙම කිව්වේ තරහකට නෙවෙයි මගේ මෝඩ වැඩ වලින් මාව එළියට ඇදලා ගන්න ඕන නිසායි. කියන දේවල් අහන්න මිනිස්සු 1000ක් හිටියත් විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ 14යි. එතනින් අම්මා තාත්තගෙන් පස්සේ මං වැඩිපුරම විශ්වාස කළේ නැන්දව. ඒත් දැන් මං ඒ ඔක්කොම බෙදාගන්නේ කාත් එක්කද අප්පා. දැන් මට එයා ළඟට දුවලා ගිහින් හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් වුණා නම් එහෙනම් මං දන්නවා මං ඒ ගෙදරින් එන්නේ ආයි පුදුම හිතේ ශක්තියකින්. ඒත් කමක් නැහැ. මං ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. මගේ පුජ්‍යලික හේතු වලට මං නැන්දට වද දෙන්නේ නැහැ. මේ හැම දෙයකින්ම දුර ඉන්න එකමයි හොඳ. එයා කරපු පින් එක්ක කොහේ හරි සතුටින් නැති යනුවෙන් ඇය වේදනාවෙන් පවසනවා.